ආයිබෝන් සුබ දවසක් වේවා හැම දිනාටම. ඉතින් අද කතා කරන්න යන්නේ ආදරය කියන්නේ කොණ්ඩ කුරුළු ආදරය ගැන. ඉතින් ආදරය ගැන කතා කරද්දී ආදරයට උදාහරණ දෙනවනේ, කොතෙකුත් උදාහරණ දෙනවනේ. හරියට සිද්ධාර්ථ යසෝදරා වගේ ආදරයක්. ඊට පස්සේ තව අපේ සාහිත්‍යයේ එනවනේ එක එක එදා ඉඳන්ම කවි ගීත රචනාවලට උදාහරණ හැටියට ගත්තු ලියවිච්ච සුන්දර ආදර කතාවන්. රාම සීතා වගේ, ලයිලා මජ්නු වගේ, සාලි අශෝකමාලා වගේ මේ ආදී විදියට කියනවා. ක්‍රිෂ්ණා රාධා වගේ ඒ වගේ ආදරය ගැන කියවෙනවා. සාමාන්‍ය උදාහරණ වලට ගන්නවා. ඉතින් තව සමහරු කියනවා ඒක හරි මේක හැබැයි ගොඩක් කියවෙන්නේ. ගොඩාක්මයි මේක කියන්නේ. ඒක කොණ්ඩ කුරුළු ආදරයක්. මං හරි කැමති කොණ්ඩ කුරුළු ආදරයකට. මං ආදරය කරන්නේ මගේ ආදරය හරියට කොණ්ඩ කුරුළු ආදරයක් වගේ කියලා කියනවා. ඉතින් මේ මොකද්ද කොණ්ඩ කුරුළු ආදරය කියන්නේ? සාමාන්‍යයෙන් කොණ්ඩ කුරුල්ලා ආදරය කරන්නේ එක්කිනාටයි කියනවා. සමහරු නම් දැන් එක කිරිල්ලියෙක් මෙරුණොත් හරි මොනවා හරි වුණොත් තවත් කිරිල්ලියක් හොයාගෙන එනවා. ඒ වගේ තියෙනවා. ඉතින් කොණ්ඩ කුරුල්ලා තමන්ගේ සහකාරිය මෙරුණහම ආදරෙන් ඉඳලා ඒ දෙන්න සහකාරිය මෙරුණොත් එහෙම ඉතින් මේ කොණ්ඩ කුරුල්ලා කටු ගහක ඔළුව ගහගෙන ඉන්නවලු මැරෙනකම්ම. ඉතින් අර කොණ්ඩ කිරිල්ලිගේ වියෝවේ දුක ඔහුට දරා ගන්න බැරුව එහෙම නැත්නම් වෙනත් විකල්ප හොයන්නේ නැතුව ඒ මත්තේම ඔහුත් මැරෙනකම්ම කටුවක ඔළුව ගහගෙන ඉන්නවා කියලා කියනවා. ඉතින් හරිම දුකයි. ඉතින් කොණ්ඩ කුරුළු ආදරයක් නම් ඉතින් කවුරුත් දැන් සහකාරිය මැරුණාම එහෙම නැත්නම් සහකාරයා මැරුණාම කවුරුත් මැරෙන්න නම් ඕනේ නැහැ. නමුත් අර ඒ ආදරේ තරම තමයි ඒ කියන්නේ. ඉතින් ඒකත් හරිම වෙනස් ආදරයක්. ඉතින් ඒක අතකට ඉතින් හරිම සංවේදී ආදරය. ඉතින් මරණයෙන් කෙලවර වෙන ආදරයක් නේක. ඉතින් කොණ්ඩ කුරුළු ආදරය කියන්නේ අන්න ඒකට තමයි කොණ්ඩ කුරුළු ආදරය කියන්නේ. කොණ්ඩ කුරුල්ලා ආදරය කරන හැටි, ඔහුගේ ආදරේ ප්‍රබලතාවය, ඒ වගේ සංවේදී කතාවක් තමයි කොණ්ඩ කුරුළු ආදරය කියන කතාව පිටුපස තියෙන්නේ. ඉතින් සුබ දවසක් එහෙනම්. ආය දවසක හමුවෙමු.